වේට් එක අඩු වෙනවා ස්කේල් එකෙන් පෙන්වන්න නැත්නම් ඔයා වොරි වෙන්න එපා. මේ සයින්ස් පහ ඔයාගේ බොඩි එකේ පෙන්වනවා නම් අනිවාර්යෙන් ෆැට් ලොස් වීමක් වෙනවා. පළවෙනි එක තමයි ස්කේල් එකෙන් වේට් එක අඩු වුණ නැතුණාට ඔයාගේ ඇඳුම්, ඔයාගේ පරණ ඇඳුම් ලූස් වගේ දැනෙනවා නම් අනිවාර්යෙන් ෆැට් ලොස් වීමක් වෙනවා බොඩි එකේ. දෙවෙනි එක තමයි ඔයාට නිකන් ටයිට් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ ඔයාට ෆ්ලෙක්ස් කරද්දි මසල්ස් දැනෙනවා නම් ඒ වගේ වෙනවා නම් අනිවාර්යෙන් බොඩි එකේ ෆැට් ලොස් වීමක් වෙනවා. තුන්වෙනි එක තමයි ඔයාගේ ජිම් එකේ ට්‍රේනින් කරද්දී ඔයා රෙසිස්ටන්ට් ට්‍රේනින් කරද්දී ඔයාගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා වගේ තේරෙනවා. වෙනදාට වඩා හොඳ ස්ට්‍රෝං ගතියක් දැනෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ෆැට් ලොස් වීමක් වෙනවා. හතරවෙනි තමයි උදේ නැගිටිද්දි ඔයාගේ ටමි එක බ්ලෝට් වෙලා නැතුව නිකන් ෆ්ලැට් වගේ ගතියක් දැනෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ බොඩි එකේ ෆැට් ලොස් වීමක් වෙනවා. පස්වෙනි එක තමයි කැලරි ඩෙෆිසිට් එකේ ඔයා හිටියත් ඔයාට වෙනදට වඩා හොඳ එනර්ජි තියෙන ගතියක් දැනෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ බොඩි එකේ ෆැට් ලොස් වීමක් වෙනවා. එහෙනම් ඔයා ෆැට් ලොස් කරන කෙනෙක් නම් ඔයා ස්කේල් එකේ weight එක අඩු වෙනවා විතරක් ට්‍රැක් කරන්න එපා. මේ දේවල් වෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ බොඩි එකේ ෆැට් ලොස් වීමක් වෙනවා. ෆැට් ලොස් වීමක් වෙනවා කියන්නේ weight එක නම්බර්ස් විදියට අඩු වෙන එක විතරක් නෙමෙයි.